2021 වෙනි ප්‍රශ්නේ තාප පරිවාරක බිත්ති සහිත සංවෘත දෘಢ බඳුනක ඇති වායුවක ශක්තිය නියතව පවතී. ඇතේ තාප පරිවාරකයි කියන එකේ තේරුම තාපය එළියට හෝ ඇතුළට යන්නේ නෙයි. සංවෘතයි දෘಢයි වැහිලා තියෙන්නේ ඒත් එහෙමයි මොකුත් එළියට යන්නේ ඇතුළට එන්නේ නැහැ. ශක්තිය නියතයි. ඕක නියතයි. යන්නේ නමක් නැහැ. යන්නේ නමක් නැහැ කියන ඕකතනම තියෙනවා. ඒකෝර නියතයි මේ කාරණාවයි. ඒකලිත පද්ධතියක ඇති ශක්තිය හා ද්‍රව්‍ය ප්‍රමාණය යන දෙකම වටපිටාව සමග හුවමාරු නොවේ. ඇත්තනේ මේ තාම පරිවාරක බිත්ති තියෙන නිසා තාපය එළියට ඇතුළට යන්නේ නැහැ. සංගත භාජනයක් නිසා පදාර්ථය එළියට ඇතුළට යන්නේ නැහැ. ඒකට ඒකලිත පද්ධති වල මොකද්ද වෙන්නේ? මායි මාරහා පදාර්ථයටවත් තාපයටවත් හුවමාරු වෙන්න බෑ. නැත්නම් මායිම පදාර්ථයටවත් කාට මේ ශක්තියටවත් පාරගම්ම්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒකලිත පද්ධතියක ඇති ශක්තිය හා ද්‍රව්‍ය ප්‍රමාණය යන දෙකම වටපිටාව සමග හුවමාරු නොවේ. ඇත්ත. කිසිම හේතුවක් නිසා මාරු වෙන්නේ නැහැ මේ විදිහට. තියෙද්දි එකක් හරි දෙකක් හරි දෙකෙන් එක බොහොම හොඳට පහදනවා. උත්තරේ අංක 1 2021 42කට. ඒ නිසා 2021 42 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1 වෙන්න ඕනේ.